හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කොහමද මම තමයි ඉසින්දුවසර ඉතින් ඔයාලා දන්න නැති මගේ YouTube channel එකේ short videos තමයි මෙච්චර කල් upload කරේ. ඉතින් මම හිතුවා මචං දිග වීඩියෝ එකක් YouTube එකට upload කරලා බලන්න. ඉතින් upload කරලම නැහැ ඒක හින්දා. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ iPhone 13 series එක ගැන සහ වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මම iPhone ගොඩක් පාවිච්චි කරලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒත් එක්ක ආපු අත්දැකීම් වලින් තමයි මේ වීඩියෝ එක මම ඔයාලට කරන්නේ. ඉතින් මේක බැලුවොත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඉස්සරහට. ඒ වගේම iPhone එකක් ගන්න ඉන්නවා නම් iPhone එකක් ගත්තා නම් සහ 13 series එකේ phone එකක් ගන්න බයෙන් ඉන්නවා නම් සහ ඔයාගේ budget එක තියෙන 13 series එකේ phone එකක් ගන්න නම් බය නැතුව මචං මේ වීඩියෝ බලපන්. recommend කරන්න පුළුවන් ඔබට iPhone 13 එකක් ගැන හැංගවිච්ච ඒ ඔයාලා අහලවත් නැති සමහර ප්‍රශ්න තියෙනවා. අන්නේ ප්‍රශ්න උඩම් මට වෙච්ච සිද්ධිත් එක්ක මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉස්සරහට කතා කරන්න බලනවා. ඉතින් මචං මම පාවිච්චි කරපු iPhones ගැන කිව්වොත් එimhe iPhone 5s එකෙන් පටන් ගත්තාම 7 plus ඒත් එක්කම 6s ඒ වගේ ඉස්සරහට phones ගොඩක් බර ගහනක් iPhone use කරලා දෙනවා. ඉතින් Android ගැන ලොකුවට අදහසක් නැහැ. නමුත් iOS ගැන සාමාන්‍යයෙන් ඔයාලට කියන්න පුළුවන් තරම් දැනුමක් මං ගාව තියෙනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න සහ I think ඉස්සෙල්ලා කිව්වා වගේම ගොඩක් වැදගත් ඒ ඔයාලට මේ වීඩියෝ එක ඔයාලා iPhone එකක් ගන්න ඉන්න කෙනෙක් නම් ඉතින් මේ වීඩියෝ එක ඔයාලට තවත් වැදගත් වෙනවා. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අද iPhone 13 series එකට කෙලින්ම බහලා බලමු. ඔයාලා මේ වෙනකන් දැනගෙන හිටින්නේ නැති Apple phone වල තියෙන රහස් ගැන කතා කරන්න. ඕකේ එහෙනම් අපි වීඩියෝ එකට සෙට් වෙමු. ඉතින් මචන්ලා ගොඩක් වෙලාවට කට්ටිය iPhone හොයන්නේ ඉතින් මේකේ තියෙන මෙන්න මේ ultra premium look එක සහ මේකේ තියෙන මෙන්න මේ කැමරා quality එක ප්‍රධාන වශයෙන් ගත්තාම මේ කැමරා quality එක හින්දා. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේ triple camera setup එක සහ මෙන්න මේකේ තියෙන මෙන්න මේ ගොඩක්ම අර මේ high resolution video quality එක හින්දා. ඉතින් ඇත්තටම කිව්වොත් අර Android phones වලත් මේ quality එක තියෙනවා ඇත්තටම. ඉතින් ඒ වුණාට අර iPhone වල එන quality ඉතින් අර ඔයාලා පාවිච්චි කරලා තියෙනවා නම් දන්නවා ඒකේ අර එන ඒ වීඩියෝ කරපුවාම එන අර රියලිස්ටික් ලුක් එක සහ ඒ කලර්ස් ඒක මාරම quality එකක් තියෙනවා. ඉතින් අන්න ඒ හේතුව හින්දා තමයි ගොඩක් වෙලාවට මේ 2025 දී හැම iPhones 7 plus එකක් හරි ගන්න ගොඩක් අය පෙළඹෙන්නේ. ඉතින් ඔයාලට ඒක ෂුවර් නැද්ද? ඉතින් ඒක ෂුවර් නැත්තම් ඉතින් මේ මම වීඩියෝ කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක හදන්න මම වීඩියෝ කරන්නේ iPhone 5s එකක්. ඉතින් ඔයාලා විශ්වාස නැත්තම් මම ඔයාලට මෙන්න මේ iPhone 13 Pro එකෙන් මම ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්නම්. මගේ 5s එකෙන් තමයි මම මේ ස්ටෑන්ඩ් එක ගහගෙන මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම 2013 වගේ අවුරුද්දක ගහපු iPhone 5s එකේ කැමරාවත් මේ තරම් ක්ලියර් එකකට වීඩියෝ වෙනවා කියන්නේ ඔයාලට හිතා ගන්න පුළුවන්. අනිත් phones ගැන ආයතනින් එහාට කතා නොකරමු අපි. ඒත් එක්කම ගත්තාම ඉතින් මේ ඩිස්ප්ලේ ප්‍රශ්නෙට අපි આવොත් එහෙම හරි මචන්ලා ඉතින් මම මුලින්ම ඔයාලට මෙන්න මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ මොකක්ද කියන එක පෙන්නන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක කොටම කලින් full screen දාගන්න. හරි ඉතින් දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ඩිස්ප්ලේ ප්‍රශ්නේ. ඉතින් ඕක ඔය green විදිහට නෙමෙයි වෙලාවක white විදිහටත් black screen විදිහටත් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් වෙමු වීඩියෝ එකට. හරි මචං ඉතින් එතකොට මේ iPhone 13 series එක රිලීස් වුණේ 2021 අවුරුද්දේ. ඉතින් 2021 අවුරුද්දේ ඉඳන් දැන් අවුරුදු 4ක් වෙනවා මේ ෆෝන් ටික රිලීස් වෙලා. ඉතින් ඒක හින්දා දැන් තියෙන ෆෝන් මාකට් එකේ 13 series එකේ වගකීමෙන් කියන්න පුළුවන් 99%ක් ෆෝන් ඩිස්ප්ලේ රීප්ලේස් හරි එක්ක ඩිස්ප්ලේ එක ෆික්ස් කරපු ෆෝන් හරි තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අඩුයි ඔරිජිනල් ඩිස්ප්ලේ එක තාමත් ආරක්ෂා වෙලා තියෙන ෆෝන්. ඉතින් මේ එන ඉෂුව එක ගොඩක් වෙලාවට රිපෙයාර් කරන ෂොප් වල එහෙම ඔයාලා දැකලා ඇති මාර විදියට දවසට එක ගානේ වගේ රිපෙයාර්ස් වෙනවා iPhone 13 series එකේ මේ ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන්. ඉතින් ඒතකොට මේක ගැන කතා කරද්දී මේ series එකේ 13 mini සහ 13 කියන phones වලට මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ ආවේ නැහැ. මේකට හේතුව තමයි මේ ProMotion කියන ටෙක්නොලොජි එක. ඉතින් ProMotion කියන ටෙක්නොලොජි එක iPhone 13 Pro device එකෙන් තමයි මුලින්ම iPhone වලට අලුතෙන් හඳුන්වා දුන්නේ. ඉතින් ඊට කලින් ගොඩක් budget Android phone වල පවා මේ ටෙක්නොලොජි එක දීලා තිබුණා. ProMotion කියන්නේ ඇත්තටම ඩිස්ප්ලේ එකේ ස්මූත් එක 120 Hz වලට refresh rate එක 120 Hz දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම Apple ලගේ iPhone 12 series එක iPhone 11 එතන ඉඳන් ඔක්කොම පල්ලෙහා ෆෝන් වල පාවිච්චි උනේ 60 Hz කියන පැනල් එකක්. ඉතින් මේ 60 Hz කියන පැනල් එක පළවෙනිටම වෙනස් වුණේ iPhone 13 Pro එකේ 13 Pro Max එකේ. ඉතින් ඒක හින්දා තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ බග් එක එන්නේ ඩිස්ප්ලේ එකේ green වෙලා ওই ප්‍රශ්නේ ඉන්නේ.
ඉතින් ඩිස්ප්ලේ එක 120ක් වුණා කියන්නේ ගොඩක්ම high refresh rate එකක්. ඉතින් high refresh rate එකක් තියෙනවා කියන්නේ ගොඩක්ම අපිට ස්මූත් කමක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා යූස් කරලා නැත්නම් shop එකකින් හරි අරගෙන 13 series එකේ ෆෝන් එකක් පොඩ්ඩක් ඊට උඩ හරි ෆෝන් එකක් පොඩ්ඩක් අතේ තියාගෙන යූස් කරලා බලන්න. ඉතින් එතකොට අර ඒ ස්මූත් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රධානම හේතුව මේකේ මෙන්න මේ ඩිස්ප්ලේ ප්‍රශ්නේ ඉන්නේ. ඉතින් ඒත් එක්කම කිව්වොත් එහෙම දැන් ගොඩක් shop වල මෙන්න මේ ඉෂුව එක ආවට පස්සේ ඩිස්ප්ලේ එක රිපෙයාර් කරන විදිහක් හොයාගෙන තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ අන්නේ විදිහ. ඉතින් ඔයාලට පේනවා ඇති පොඩි ෂෝට් කිරීමක් වගේ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. කම්බියක් වගේ එකක් දාලා. ඉතින් මේකත් ඇත්තටම වැඩක් නෑ. මේක ගොඩක් වෙලාවට తాවකාලිකයි. ආයෙත් මාස 2-3ක් වගේ ගියපුවාම මේ ඉෂුව එක ආයෙත් වෙනවා. ඉතින් ඒක ෆෝන් එක යූස් කරන විදිහ අනුව වෙනස් වෙයි. ඉතින් ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට හાર્ඩ් යූස් කරනවා නම් ෆෝන් එක රත් වෙන්න පාවිච්චි කරනවා නම් ගොඩක් වෙලාවට අර ඔය සෙට් කරලා තියෙන ඔය ෂෝට් කරලා තියෙන කම්බි කැල්ල වගේ ඕක ගැලවෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම වුණාම ආයෙත් ඩිස්ප්ලේ එක අර විදිහටම අර ඉෂුව එක එනවා. ඉතින් මචං ඒ වගේම මෙන්න මේ iPhone 13 series එකේ තියෙන ඩිස්ප්ලේ ප්‍රශ්නෙට තවත් ප්‍රධානම හේතුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. Apple මේ ෆෝන් මේ series එක හදද්දී ඇත්තටම මේකේ ඩිස්ප්ලේ නිර්මාණය කරන්න කම්පැනිස් 3කගේ සපෝට් එක අරගෙන තියෙනවා. එකක් තමයි Samsung. ඔයාලා ගොඩක් දන්න Samsung company displays iPhone වලට යොදාගෙන තියෙනවා. ඒ වගේම LG කියන කම්පැනි එකේ ඩිස්ප්ලේත් iPhone එකට යොදාගෙන තියෙනවා. තවත් එක කම්පැනි එකක් තිබිලා තියෙනවා BOE කියලා. මෙන්න මේ BOE කියන කම්පැනි ඩිස්ප්ලේත් Apple ලගේ මෙන්න මේ latest iPhone 13 series එකේ ෆෝන් සඳහා යොදාගෙන තියෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ BOE කියන කම්පැනි එක විසින් සමහරක් තැන්වල සඳහන් වෙනවා. ඉතින් ඒ දාපු ඩිස්ප්ලේ වලට තමයි මෙන්න මේ ප්‍රශ්නේ එන්නේ කියලා. ඉතින් ඒක මෙන්න මේවට මේ වීඩියෝ එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම හරි මචන්ලා මන් හිතනවා දැන් ඔයාලට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මෙන්න මේ ඩිස්ප්ලේ සීන් එක ගැන. ඉතින් දැන් අපිට බලන්න තියෙන්නේ මේකෙදි මට වෙච්ච දේවල් සහ ඒ කියන්නේ මම iPhone 13 series එක පාවිච්චි කරනකොට මට ලැබිච්ච අත්දැකීම් සහ ඒ දේවල් ගැන කතා කරන්න. අපි ඒකත් ඉක්මනට කතා කරමු. ඉතින් මෙහෙමයි. මම මුලින්ම iPhone 13 Pro Max එකක් යූස් කරවුවා. ඉතින් ඒ ෆෝන් එක මම ෂොප් එකේ මිලදීගෙන ගෙදර ඇවිල්ලා යූස් කරගෙන යනකොට මචං ඒකේ නිකන් මට රෑට බ්‍රයිට්නස් අඩු කරනකොට ලාවට නිකන් කොළ පාට ෆේඩ් එකක් වගේ සීන් එකක් පේන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම මම ඒක ලොකුවට හිතන්න ගියේ නෑ. එතකොට ඒත් එක්ක මම සාමාන්‍ය YouTube එකේ වීඩියෝස් ඒ වගේම black color background එකක් වගේ ෆෝන් එකේ ඕපන් කරනකොට නිකන් අර ඒක නිකන් ෆ්ලිකර් වෙන්න වගේ පටන් ගන්නවා. ඒ කියන්නේ ගැහෙන්න වගේ පටන් ගන්නවා. ඔන්න ඔය ඉෂුව එක තිබ්බා. ඉතින් එහෙම තියෙද්දි මම ෆෝන් එක ෂොප් එකේ වොරන්ටි එකක් තියෙන හින්දා මම ටික කාලයක් පාවිච්චි කරා ෆෝන් එක. ඉතින් මචං ඒත් එක්ක මම මේක YouTube එකේ නම් ජීවිතේට දැකලා නැහැ. ඒක තමයි මම ඔයාලට කිව්වේ මගේ එක්ස්පීරියන්ස් වලින්ම කියන්න දෙයක් කියලා. ඉතින් මේකත් යූස් කරගෙන යද්දී ඉතින් මෙන්න මේ green screen fade එක වගේ එන එක. ඉතින් ඒකේ ෆොටෝස් නම් මට ගහ ගන්න බැරුණා. Google එකකින් එහෙම ෆොටෝස් ටිකක් හොයාගත්තා. ඉතින් ඒ ටික මම ඔයාලට මෙන්න මේ විදිහට දාන්නම්. ඉතින් ඒක brightness අඩු කරලා ෆෝන් එකේ බලනකොට තමයි ඇත්තටම අපිට ඒක පේන්න පටන් ගන්න. දවල්ට එහෙම ලොකුවට අර ඒ green screen එක පේන්නේ නැහැ. හැබැයි black background එකක් දාන්න බෑ. ඇත්තටම නිකන් හිනටම කැත වෙලා යන ෆෝන් එක. ඒක මම ඔයාලට ෆොටෝස් ටිකක් දාන්නම්. ඉතින් ඇත්තටම මෙන්න මේ ෆොටෝස් වල තියෙන විදිහට තමයි මෙන්න මේ ඉෂුව එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට අමතරව මට කියන්න තියෙන දෙයක් S20 Ultra එකෙත් Samsung S20 Ultra එකෙත් මෙන්න මේ ප්‍රශ්නේ වෙනවා. ඒක නා නිකන් අර ලහවට මේව වෙලා වගේ ඒකේ ඒ ප්‍රශ්නයක් එනවා. ඔය වගේම green screen scene එකක්. ඉතින් ඒකත් මම මතක් කරා මෙතනදී. හරි දැන් අපි කතා කරමු කොහොමද ඔයාලා ගාව දැනටම 13 ෆෝන් එකක් තියෙනවා නම් ඒකේ ඩිස්ප්ලේ එක මෙන්න මේ ප්‍රශ්නෙන් ගොඩක් දුරකට ආරක්ෂා කරගන්න කියලා. ඉතින් අන්ක එක අප්ඩේට් කරන්න එපා. හරි මචං අප්ඩේට් වගේම තමයි. ඉතින් මෙන්න මේ settings ටිකත් ඔයාලා දැම්මම ඔයාලගේ iPhone එකෙත් හදාගන්න. ඉතින් ඔයාලා මුලින්ම settings එක ඇතුළට ගිහලා ඔයාලගේ settings app එක open කරලා ඒකේ තියෙනවා මෙන්න මේ accessibility කියලා එකක්. ඉතින් අන්න ඕක open කරලා ඕකේ ඇත්තටම වෙන්නේ මේ refresh rate එක අපි අඩු කරන එක. ඉතින් මෙන්න මේක යටතේ motion කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ motion එක ඇතුළට ඔයාලා යන්න ඕනේ. ඉතින් මෙන්න මේක ඇතුළට ගියාම ඔයාලා පොඩ්ඩක් පල්ලෙහාට ගිහම ඔයාලට බලා ගන්න පුළුවන් limit frame rate කියලා. ඉතින් මේක frame rate එක limit වෙනවා. limit වුණාම ඉතින් අර smooth ගතිය නැති වෙයි පොඩ්ඩක්. ඒක ඔයාලට ඕන නම් ඕක on කරන්න එපා. ඉතින් display එක ආරක්ෂා කරගන්න ඕන නම් අනිවාර්යයෙන් ඕක on කරගන්න. on කරපුවාම ඉතින් පොඩ්ඩක් දුරට display එක ආරක්ෂා කරගන්න පුළුවන්. හරි.
ඉතින් මචං අද කතා කරේ මෙන්න මේ දේවල් ටික ගැන. ඉතින් ඔයාලට මේක ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර කට්ටක් කණ්ඩද කියලා මම මේක edit කරලා මේ විදිහට ඔයාලට ගේන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මේක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. මම හිතනවා හොඳට පැහැදිලි කරන්න ඇති කියලා මේ වීඩියෝ එක. ඉතින් මගේ experience එක ඔයාලට මෙන්න මේ විදිහට තමයි අද මෙන්න මේ පළවෙනිම වීඩියෝ එක මගේ YouTube channel එකෙන් upload කරන බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් කොල්ල set එකම subscribe කරලා එකතු වෙන්න. අනිවාර්යෙන්ම එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් set වෙමු.